සුබ දවසක් වේවා. අද මම ඔයාලට කියලා දෙන්න ආවේ සමහර ගස් වර්ග තියෙනවා කොච්චර අතු පැල කරත් ඒවල අතු පැලවෙන්නේ නැහැ. ඒ වගේම සමහර ගස් තියෙනවා අතු පැල කරන්නත් බයයි අත්ත මැරුණොත් අපරාධයි. ඒ වගේ මම දැකලා තියෙනවා සමහර ගෙවල් වල අතු තියෙනවා ගොඩාක් දිගට හැදිලා ඒවා කපන්නත් ලෝබයි. අන්න ඒ වගේ අතු වලට කරන්න පුළුවන් හොඳම දේ අරගෙන තමයි මම අද ආවේ. මේ ක්‍රමේදී වෙන්නේ ගහේ අත්ත තියෙද්දිම එකන කපල අයින් කරන්න නැතුව පැල කරගන්න පුළුවන් ලේසි විදිහක්. මේ ක්‍රමේදී තියෙන ලොකුම වාසිය තමයි වැරදිලා හරි අත්ත පැලවුනේ නැත්තම් මුල් ඇද්ද නැත්තම් ඒ අත්ත මැරෙන්නේ නැතුව සාමාන්‍ය විදිහට ගහෙම තියෙනවා. දැන් මම මේ පෙන්නන ගහ මව් ශාකයක් විදිහට පාවිච්චි කරගෙන මම මේ ක්‍රමෙන්ම මේ අතු වලින්ම ගොඩාක් පැල අරගෙන තියෙනවා. මේ තියෙන්නේත් මේ මව් ගහෙන්ම ගත්තු අතු කීපයක් එකතු කරලා බොන්සා එකක් විදිහට හදාගන්න මම ගත්තු පැල කීපයක්. දැන් ඒ අතු ඔක්කොම එකක් වෙලා සාර්ථකව හොඳටම හැදිලා තියෙනවා. එතකොට මේ ලොකුවට හැදිලා තියෙන්නේ මම කලින් පෙන්නපු මව් ගහෙන්ම ගත්ත පැලයක් ලොකු වෙලා. මේ ගහෙන් මර දැන් තවත් පැල කීපයක් හදාගන්න පුළුවන් තරමට දැන් ගහ ලොකු වෙලා තියෙනවා. මේ ක්‍රමයට කියන්නේ වාය වතු බැඳීම කියලා. මේකට ඒ වගේ නමක් දීලා තියෙන්නේ පොළොවත් එක්ක සම්බන්ධයක් නැතුව ගත්ත ඒ තන තියෙද්දිම මුල් අද්දව ගන්න ක්‍රමයක් හින්දා. සාමාන්‍යයෙන් මේ ක්‍රමෙන් මුල් අද්දව ගද්දී අත්ත පැන්සලක් තරම්වත් මහත් වෙන්න ඕනි කියලායි කියන්නේ. අපි පරිස්සමට වැඩේ කරගත්තොත් පැන්සලකටත් වඩා අඩු ප්‍රමාණයක අත්තක් වුණත් පැල කරගන්නත් පුළුවන්. කොහොමත් සාමාන්‍යයෙන් ඊට වඩා ලොකු අත්තක් වුණත් මේ විදිහට පැල කරගන්න පුළුවන්. ඉස්සල්ලාම අපි ඒකේ වටේ තියෙන කොළ ටිකයි අතු ටිකයි අනවශ්‍ය අතු ඒ ඔක්කොම ටික කපලා අයින් කරගන්න ඕනේ. ඒ වගේම මේකේ කැපුම කරද්දී පුරුකකට යටින් කැපුම කරන්න කියලා තමයි කියන්නේ. මේ වගේ අතු වල නම් හැමතැනම ඒ කියන්නේ කැපුම කොතනින් දැම්මත් මුල් අදිනවා. අර වගේ තැන්වලදී පුරුකක් යටින් කරන්න කියන්නේ ඒ කියන්නේ කොලේ ආහාර ඔක්කොම හදලා ඒ ටික පුරුක ළඟට තමයි අරන් එන්නේ. එතකොට එතෙන්ද කැපුම වෙන් වෙලා තියෙද්දි තමයි මුල් අදින්න පටන් ගන්න. මේ වල නම් අපි කොතනින් කැපුම කරත් ඒ ආහාර ගමන් කරන එක නතර කරලා එතනින් මුල් අද්දව ගන්න පුළුවන්. ඒ වගේම මෙතන කපද්දී අපි පරිස්සම් වෙන්න ඕනේ මේකේ පොත්ත විතරයි කපලා අයින් වෙන්න ඕනේ. ඒකේ ඇතුලේ තියෙන තද කොටස තුවාල වෙන්න බෑ. මොකද ඒ ඇතුලේ තියෙන තද කොටසෙන් තමයි වතුර ගමන් කරන්නේ. ওই වටේ තියෙන පොත්තෙන් තමයි ඒක හදන කෑම ශක්තිය ඔක්කොම ටික ගමන් කරන්නේ. අපි කරන්න ඕනේ අර ආහාර අරන් යන ටික නතර කරන එක විතරයි. දැන් මම ඔය පෙන්නන විදිහට මහපට ඇඟිල්ල පොඩ්ඩක් තද කරාම ටිකිස් ගාලා සද්දයක් එනවා. ඒ කියන්නේ අර පොත්ත කඩාගෙන කොටසේ වදින සද්දේ තමයි ඇහෙන්නේ. ඊට පස්සේ පිහිය හිමීට තද කරලා අත්ත වටේටම අරන් ගියාම ගානට ඒකේ පොතු බලයක් කැපිලා අයින් වෙනවා. යටින් කැපුම් පාරක් දැම්මා වගේම උඩිමුත් ඒ වගේම රවුම් කැපුමක් අපි දාන්න ඕනේ. අඟලක් විතර අර පරණ කැපුම වල උඩින් තමයි දාගන්න ඕනේ. ගෙදර තියෙන හොඳම පිහිය හරි එහෙම නැත්නම් අලුත්ම පේපර් කටර් එකක් හරි අලුත්ම බ්ලේඩ් එකක් හරි පාවිච්චි කරන එක හොඳයි. මොකද මේ වගේ කැපුමක් කරද්දී පිහිය හොඳට මුවහත තිබ්බේ නැත්නම් අත්ත තැලිලා මුල් අදිනවට වඩා අත්ත බලන්නේ කුණු වෙන්න. එහෙම නැත්නම් අර කැපුම අසාර්ථකයි. පොතු රවුන්ඩ් එක කපාගෙන ඉවරනාට පස්සේ අපි මේ විදිහට පිහියයි මහපට ඇඟිල්ලෙන් ටික ටික තද කර කර එතන තවත් කැපුමක් දාගන්න ඕනේ. ඊට පස්සේ අපි මේ පොත්ත ගලව ගන්න ඕනේ. ජම්බු වල මේ වගේ නුග වර්ග වල චෙරි වල ඒ වගේ වර්ග වල පොත්ත ලේසියෙන් ගැලවිලා මේ වගේ අයින් කරගන්න පුළුවන්. සමහර වර්ග තියෙනවා පොත්ත ටිකක් ගලව ගන්න අමාරුයි. ඒ වෙලාවල අපි ටික ටික ඒක කප මේ පොත්ත උඩ කැල්ල තුවාල වෙන්නේ නැතුව කපා ගන්න ඕනේ. ගොඩක් වෙලාවට අපි මේකේ යට ඒ කියන්නේ කැපුම යට කැපුම පොඩ්ඩක් තුවාල වුණාට අවුලක් වෙන්නේ නැහැ. ලොකුවට ඒක පරිස්සම් කරගන්න පුළුවන්. උඩ කැපුම අපි හොඳටම කරගන්න ඕනේ. මොකද උඩින් තමයි ආහාර ඇවිල්ලා නතර වෙන්නේ පල්ලෙහාට. ඒ වගේම මුල් අදින්නේ යට කැපුමෙන් නෙමෙයි උඩ කැපුම ළඟින් තමයි මුල් අදින්න පටන් ගන්නේ. දැන් මේ වාය වතු බැඳීමේදී සිද්ධ වෙන්නේ මේ කොළ වලින් හදන ආහාර මේ අත් දිගේ පල්ලෙහාට ඇවිල්ලා දැන් මෙතන වෙන්වීමක් තියෙන හින්දා ඒ වගේම මෙතන මාධ්‍යකුත් තියෙන හින්දා මේ මම පෙන්නන තැනින් මුල් අදින්න පටන් ගන්නවා. ඒ කියන්නේ යටින් නෙමෙයි මුල් අදින්නේ මේ උඩ කැලෙන් තමයි මුල් අදින්න පටන් ගන්නෙ. ඊට පස්සේ මොකක් හරි පොලිදීන්නයක් හරි ලන්ච් ෂීට් එකක් මම මෙතන අරන් තියෙන ලන්ච් ෂීට් එකක් දෙකට නමලා වගේ කැමති නම් එහෙම දෙයක් පාවිච්චි කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් සාමාන්‍ය කඩේ තියෙන ග්‍රොසරි බෑග් එකක් අරගෙන ඒකත් අපිට හරියට කපාගෙන පාවිච්චි කරන්න පුළුවන් කැමති නම්. ඊට පස්සේ මම මේ පෙන්නන විදියට මේක යටින් නමාගෙන
යටින් හොඳට තද වෙන්න ගැටයක් ගහගන්න ඕනේ. මොකද අපි මේකට මාධ්‍යයක් පුරවන්න යන හින්දා. ඒ වගේම මම channel එක subscribe කරන්න කියලාත් ඔයාලට මතක් කරනවා මේ වෙලාවේ. තේරුම් නැති දෙයක් හරි ප්‍රශ්න හරි මොනවා හරි තියෙනවා නම් ඒකත් කමෙන්ට් එක විදිහට දාන්න මම දකින්න වෙලාවේ රිප්ලයි එකක් දානවා. ලේසියෙන්ම මේ ක්‍රමයෙන් පැල කරගන්න පුළුවන් වර්ග විදිහට බැලුවොත් ෆයිකස් වර්ගය ඒ කියන්නේ නුග කුලයේ ශාක ගොඩක් ඒවා කරගන්න පුළුවන්. නිමෙස්වල රබර් ප්ලාන්ට් කියලා හදන ෆයිකස් එක. ඒ වගේම දැන් ඔය මම පෙන්නන ෆයිකස් බෙන්ජමිනා එක. ඒ වගේ පැල වර්ග ගොඩක් කරගන්න පුළුවන්. ඒ වගේම පළතුරු පැල වර්ග කරගන්න පුළුවන්. ගොඩාක් වර්ග තියෙනවා සති 2කින් 3කින් වගේ මුල් අදින්න පටන් ගන්නවා. සමහර වර්ග තියෙනවා සයිප්‍රස් අඹ ඒ වගේ පැල ගොඩාක් කාලයක් යනවා. ඒ කියන්නේ සයිප්‍රස් සාමාන්‍යයෙන් මාස 5ක් වගේ යනවා මේකේ මුල් අදින්න. ඒ කාලය තුලම අපි මේක පරිස්සමින් බලා ගන්න ඕනේ. එතකොට තමයි මේකෙන් මුල් අදලා සම්පූර්ණ පැලයක් ගන්න පුළුවන්. ඒක අතරින් පතර ගලවන්න, කඩන්න, මුල් අදලාද බලන්න වගේ ගියොත් මේකේ හැදිලා තියෙන චූටි ඇහැට පේන්නේ නැති සියුම් වගේ තියෙන මුල් කැඩිලා යනවා. එතකොට මුල් අදින්න තවත් පරක් වෙනවා. ඔයාලා ගාව මුල් අදින්න තියෙන හෝමෝන මොකක් හරි තියෙනවා නම් ඒකත් මේ වෙලාවේ පාවිච්චි කරන්න පුළුවන්. නිතරම අතු පැල කරන කට්ටියට මේ වගේ හෝමෝන් එකක් ගන්න එක හොඳයි. මොකද රුපියල් 250ක් විතර වෙන්නේ ලොකු ගාණක් වෙන්නේ නැහැ. මේ වගේ එකකින් චුට්ටක් පාවිච්චි කරාම ගොඩක් වෙලාවට ඒක මේ මුල් අදින එක අනිවාර්යෙන් සිද්ධ වෙනවා. ඊට පස්සේ මේ හෝමෝන් එකෙන් චුට්ටක් අරගෙන අර කැපුම් පෘෂ්ඨයේ උඩම මාර කලින් කියපු මුල් අදින හරිය තමයි ගන්නෙ. මේ වගේ හෝමෝන් එකක් ගෑවහම මුල් අදින තියෙන හැකියාව වැඩි වෙනවා. ඒ වගේම ඒ අත්ෙන් ඉක්මනට මුල් අදින්නත් බලනවා. ඊට පස්සේ අපි මේ මල්ල ඇතුළට මාධ්‍ය පුරවන්න ඕනේ. මාධ්‍ය විදියට පුළුවන් නම් කොහොබත් තෙත කරපු කොහොබත් පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් කොම්පෝස්ටුයි කොහොබතුයි එකතු කරලා පාවිච්චි කරන්න පුළුවන්. නැත්නම් මම වගේ මේ එතනම බිම තියෙන පස් අරගෙන මම මේ පුරවන්නේ. කොහොබත් වගේ දානවා නම් මාධ්‍ය ඇතුළට පුරවලා හොඳට අතින් මිරිකලා පොඩ්ඩක් තද කරලා තියාගන්න ඒක ඇතුලේ. මේ වගේ පස් වගේ පාවිච්චි කරනවා නම් ගොඩාක් තද කරන්න ඕනේ නැහැ. මාධ්‍ය පොඩ්ඩක් තද ගතියක් තියෙන හින්දා. මම මෙතෙන්දි ගත්තේ සාමාන්‍ය පස්. මම මේකට වතුර එකතු කරන්නේ නැති හින්දා මම මේ වෙලාවේ වතුර ටිකක් එකතු කරනවා. මොකද මේක ඇතුලේ يعني සීල් වෙනවා වගේ එකක් වෙන්නේ. ඊට පස්සේ ආයෙ මේකට කොහෙන්වත් වතුර වැටෙන්නේ නැති හින්දා මාධ්‍ය ඇතුලේ වතුර තියෙන්නත් ඕනේ. මේක ඇතුලේ මඩ ගතියක් වගේ වෙන්න ගොඩාක් වතුර එකතු කරන්න එපා. වතුර ටිකක් එකතු කරලා හොඳට ගැට ගහලා තියන්න. මොකද මේකේ වතුර එළියට යන්නේ නැති හින්දා ගොඩාක් තෙත ගතියක් ඇතුලේ තියෙන්න ඕනේ නැහැ. අර වාෂ්ප වගේ ගතිය වැඩි වෙන්න තමයි ඕනේ ඇතුලේ. පරිසරයේ තියෙන රස්නීය ගතියයි ඇතුලේ තියෙන වතුරයි වාෂ්ප වුණාම මේක ඇතුලේ මුල් අදින්න තියෙන හැකියාව තවත් වැඩි වෙනවා. ඒ කියන්නේ මුල් අදින එක තවත් උත්තේජනය වෙනවා. මේක හොඳට පැකට් කරලා වගේ ඇතුළ තද කරලා තියෙන හින්දා මේකේ තියෙන වාෂ්ප ටික එළියට යන්නේ නැහැ. මේක ඇතුළේම ආයේ කැරගෙනවා. ඒ වගේම මේක හරියට පැකට් එක තද කරලා සීල් කරලා තිබ්බේ නැත්නම් මේකේ වාෂ්ප ටික එළියට ගිහිල්ලා මේ බැඳපු එක වේලෙනවා. ඊට පස්සේ මොකක් කරේ නූලක් කරේ ලණුවක් කරේ අරගෙන ඔර උඩත් ගැටේ දාලා පල්ලෙහාට ඒ ගැටේ අරගෙන ඇවිල්ලා හොඳට තද වෙන්න ගැට ගහන්න ඕනේ. මේ මාධ්‍ය හොඳට අත්තට තද වෙලා තිබ්බහම මුල් ඇද්ද ගමන්ම ඒක අර මාධ්‍යට ටක් ගාලා අරගෙන ඉවරයි. ඒ වුණාට මේකේ පොඩි තුවාලයක් වගේ තියෙනවා. මොකද මේ ලන්ච් ෂීට් එක ගොඩක් හයි එකක් නෙවෙයි. ඒකින්ද මම තවත් ඒ වගේම ලන්ච් ෂීට් කැල්ලක් අරගෙන මේක කවර් කරලා ආයෙ ගැටයක් ගහ ගන්නවා. එතකොට කලින් තිබ්බා වගේම හොඳට සීල් තත්ත්වයක් ඇතුලේ ඇවිල්ලා වාෂ්ප වෙන්නේ නැතුව වතුර වැටෙන්නේ නැතුව තියෙනවා. මේක මේ විදිහටම දැන් සති 3ක් 4ක් වගේ ගියාට පස්සේ මේකෙන් මුල් අදිනවා. සතියට සැරයක් විතර මම මේ පෙන්වන විදිහට පොඩ්ඩක් තද කරලා බලන්න මේක වේලිලාද කියලා. මේක වැරදිලා හරි වේලිලා තිබ්බොත් චූටි පළුද්දක් කරලා ඒකට වතුර චුට්ට දාන්න. මේ පෙන්වන්නේ අර විදිහට කරන්නේ නැතුව අත්ත බිමට ගාවන්න පුළුවන් තැනක තියෙනවා නම් කරන්න පුළුවන් විදිහක්. මේ විදිහට මේකේ පොතු වලයක් අර මම කලින් කිව්ව විදිහටම කපලා අයින් කරලා මේ පෙන්නන පුරුකට පහලින් තමයි කැපුම කරන්න ඕනේ. ඊට පස්සේ ඒක එහෙම්ම පොළොව යටට දාලා, ඒ කියන්නේ පොළොව යටට තද කරලා මොකක් හරි බරක් තියලා ඒ කුඩින් පස් ටිකක් දාලා වැහුවාම එතනිමුත් අර සාමාන්‍ය විදිහට මුල් අදිනවා. ඊට පස්සේ අර මවුෂාකයෙන් කපලා මේක අලුත් පැලයක් විදිහට හදාගන්න පුළුවන්. මේ තියෙන්නේ මම මාසයකට විතර කලින් කරපු සැරියොත් මුගලන්. එහෙමත් නැත්නම් yesterday today tomorrow කියන පැලේ කරපු වාය වතු බැඳීමක්. මොකද මේ පැලේ අතු වලින් පැල කරගන්න ගොඩාක් අමාරු පැලයක්. දැන් මේ පේන්නේ එහෙම ඇදපු මුල්. තාම මේක පැල කරන්න තරම් මුල් ඇදලා නැහැ. තවත් මාසයක් විතර ගියාට පස්සේ අර මුල් අදින්න කපපු කැපුමට අඟලක් විතර තව පල්ලෙහායින්
ඇල අතට කැපුමක් දාගෙන ඒක එහෙම අපි හදාගත්තු මාධ්‍යක හිටවන්න ඕනේ. එහෙමත් හැදුවට පස්සේ විශේෂයෙන් කරන්න කියලා දෙයක්වත් නැහැ. සාමාන්‍ය විදිහටම පැලයක් සාත්තු කරන විදිහට ඊට පස්සේ සාත්තු කරන්න පුළුවන් අපිට ඒකට. මේ තියෙන්නේ වාය වතු බැඳීම විදිහටම වුණාට කැපුමක් කරන්න නැතුව ගත්තු මෙඩනිලා පැලයක මුල් ඇද්ද විදිහ. මම අර කලින් කරපු විදිහටම මේකෙත් පැකට් එකක් වගේ හදලා මුල් අදින්න තියලා මාසයක් විතර ගියාට පස්සේ ගැලවුවට පස්සේ තමයි මේ පේන්න තියෙන්නේ. තවත් ටික කාලයක් මේක මෙහෙම තියලා මට පොට් එකකට වගේ දාගන්න පුළුවන්. ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් ඒකත් කමෙන්ට් එකක් දාන්න. තේරුම් නැත්නම් මොනවා හරි තියෙනවා නම් ඒත් කමෙන්ට් එකක් දාන්න. මම ඊළඟට සැන්සවේරියා ගැන වීඩියෝ එකක් ගේන්න හිතාගෙන ඉන්නවා. channel එක subscribe කරලා channel එකත් එක්ක එකතු වෙලා ඉන්න කියලා ආරාධනා කරනවා.